right guys ඔයාලව ආදරෙන් පිළිගන්නවා අපේ YouTube channel එකට. ඉතින් අපි තව build එකක් කරන් අරන් තමයි අවිල්ල ඉන්නේ. ඉතින් මේ customer කෙනෙක් purchase කරපු එකක් රුපියල් 2,60,000ක් විතර වගේ තමයි වෙන්නේ full set එකක්. monitor එක විතරයි අපි used part එකකට අපි මේ build එකේ use කරලා තියෙන අනිත් හැමදේම මේකේ brand new. ඉතින් අපි කතා කරගමු RTX 3060 12GB card එකක් use කරලා තියෙනවා Core i5 12 generation build එකක් තමයි මේක. ඉතින් අපි part එකෙන් එකට කතා කරගමු. ඉතින් ඉස්සෙල්ලාම NVMe එක පටන් ගමු. NVMe එක PNY brand එකේ 500GB NVMe එකක් අපි use කරලා තිනවා මේ build එකට. ඉතින් RTX 3060 12GB card එකක් MSI brand එකෙන් අපි use කරලා තිනවා. මේක 2 years warranty එකත් එක්ක තමයි එන්නේ. ඉතින් 3060 12GB card එකක් තමයි මේ build එකට අපි use කරලා තියෙන්නේ. ඒ වගේම 16GB RAM එකක් use කරලා තියෙනවා PNY brand එකේ XLR8 එකෙන් 3200 ස්පීඩ් එක තියෙනවා මේ RAM එකේ maximum. ඒ වගේම Core i5 12 generation processor එකක් use කරලා තියෙනවා. F model එක නෙමෙයි 12 gen processor එක. onboard graphics තියෙන එක 12400 එක තමයි use කරලා තියෙන්නේ. මේක තමයි build එකේ main part එක processor ඒ විදිහට අපි එයාට select කරලා දුන්නේ. ඉතින් මේ තියෙන්නේ MSI එකේ Pro H610 motherboard එක DDR4 motherboard එක මේක තමයි මේකේ මව් පූර්ව විදියට මේ build එකට අපි එකතු කරගත්ත මේක තමයි motherboard එක. ඉතින් මේ තියෙන්නේ power supply එක Aura GP650 power supply එකක් use කරලා තිනවා. මොකද අපි මේකට use කරන්නේ 3060 12GB card එක නිසා 550 එකත් හොඳයි. නමුත් ගොඩාක් දුරට 650 එකක් දැම්ම නම් ඊට වැඩිය හොඳයි. ඉතින් ඒක නිසා තමයි අපි මේකට 650 brand new supply එකක් use කරගත්තේ. ඉතින් ඒ විදිහට තමයි අපි අපේ components ටික ඔයාලත් එක්ක බෙදාගත්තේ කොහොමද අපි මේක මොනවද මේකට use කරලා තියෙන්නේ කියලා. ඉතින් මේ තියෙන්නේ liquid cooler එක අපි use කරපු liquid cooler එක මේ build එකට 360 golden field එකේ උන්ට liquid cooler එක අපි use කරලා තියෙනවා. ඒ වගේම liquid cooler එක control කරන්න අපි මෙන්න මේ විදිය control එකකුත් අපි කස්ටමර්ට දාලා දීලා තිනවා. ඉතින් මේ තියෙන්නේ casing model එක අපි එළියට අරගෙන බලමු මොන වගේද කියලා. මේක build කරනකොට build කරලා ඉවර වුණාට පස්සේ liquid coolers ඔක්කොම high කරලා fans high කරලා game එකක් play කරනකොට ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ quality එක. ඉතින් මේ තියෙන්නේ මෙන්න මේ විදිහේ quality එකක් තමයි එන්නේ. මේකේ අවසානට මේ white එක මේ black එකෙන් තමයි අපි මේ build එක සම්පූර්ණයෙන්ම කරන්නේ. ඉතින් අපි එනම් මේක දැන් build කරන්න පටන් ගමු. අනිත් දේ තමයි monitor එක ගැනත් අපි game එකක් ගන්න ගමන්ම බලමු කොහොමද monitor එකේ performance එක කියලා. ඉතින් monitor display එක ඒ ටිකේම බලමු අපි. ඉතින් අපි එනම් මේක දැන් build කරන්න පටන් ගමු. ඉතින් අපි build කරගෙන ඉවරයි. PC එක මේ විදිහට තමයි look එක එන්නේ සම්පූර්ණ look එක මේ විදිහට තමයි casing එකේ තියෙන්නේ. ඉතින් colors change කරගන්න පුළුවන් liquid cool එකේ. නමුත් casing එකට include වෙලා තියෙන fans තුනේ නම් colors මාරු කරන්න හැකියාවක් නැහැ. කොටෝ මේ විදිහට run වෙවි තියෙනවා දිගටම. ඉතින් අපේ card එක use කරගත්තු මේ විදිහට තමයි අපි ලස්සන්ට build එක කරලා ඉවර කරගත්තේ. ඉතින් මේ තියෙන්නේ monitor එක Windows එක දාලා games දාලා ඔක්කොම ඉවර කරලා තියෙනවා. අපි එනම් පොඩ්ඩක් game එකක් play කරලා බලමු කොහොමද කියලා. right ඉතින් මේ තියෙන අපි මේ build එකට use කරපු keyboard එක. ඉතින් mechanical keyboard එකක් තමයි use කරලා තියෙන්නේ. ඔයාලට ඇහෙනවා ඇති. නිකන් typewriter ඒ වගේ පටපට ගාලා සද්ද ඇහෙනවා. ඉතින් ඒ විදිහේ feeling එකක් ගන්න ඕන නම් අනිවාර්යෙන්ම mechanical keyboard එකක් පර්චේස් කරන්න ඕන. ඉතින් ඒ කස්ටමර්
මැකැනිකල් කීබෝඩ් එකක්ම දාලා ගත්තා. ඉතින් මේ විදිහට තමයි කීබෝඩ් එක තියෙන්නේ. කලර්ස් චේන්ජ් කරන්න පුළුවන්. ඉතින් මේ තියෙන මවුස් එක මේක DPI control level බටන් එකක් තියෙනවා උඩ තියෙන එක. ඉතින් ඔයාලට පුළුවන් කැමති විදිහට ඒකත් කරගන්න. This'll be easy. Just don't miss the checkpoint, so let's go. Did we just lose you? Cut करना पड़ता